සැකයක් තිබ්බාර කලින් තිබිච්ච ජනවරම තියනවද නැද්ද වගේ අදහසක් මම සැකකරුවන් වින්දිතයන් විත්තිකරුවන් මේ අයවත් පරිස්සම් කරගන්න මේ ආණ්ඩුවට බැහැනේ. රක්ෂිත බන්ධනාගත කරාන් පස්සේ කෑ ගහලා අපගන්නේ කවුද ඒගොල්ලෝ? මහින්ද රාජපක්ෂලාගේ හිතවත්තු ඥාතින් බිරින්දලා කොහොම මේකට දැන් කොටුවින් යනවා. අනේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරගන්න බැරි වේවිද කියලා. ප්‍රබල සාක්ෂිකරුවෙක් නැති වුණාම ඒක කිසියම් බලපෑමක් තියෙනවා තමයි. කවද්ද ඉස්පිරිතාලේ දාලා ආවේ? මට ප්‍රහාරයක් කෙල්ලුණා මම දැන් ඉස්පිරිතාලේ ඉන්නේ කියලා. නැත්නම් කියයි AI වලින් හදලා කියලා. ලයිට් කණුවේ ලයිට් එකවත් දාන්නේ නැහැ. පාර දෙපැත්තවත් සුද්ධ කරලා දෙන්නේ නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා. අයිබෝන් ඔබ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි විශේෂ සාකච්ඡාවක් සඳහායි මෙලෙස එකතු වෙන්නේ. අපි කතා කරන්න සූදානම් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග. අයිබෝන්. මැතිවරණ කාලෙන් පස්සේ අපිත් එක්ක සම්මුඛ වන ප්‍රථම අවස්ථාව. ඒ නිසා මම කැමති ආරම්භ කරන්න මේක 2016 කතා වෙන මාතෘකා කිහිපයක් තිබෙන ඔය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න අපි සූදානම්. ඊට පෙර මම කතා කරන්න සූදානම් දැන් මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ නැවත වතාවක් හැරලා බැලුවට පස්සේ මොකක්ද හිතෙන්නේ? දැන් වෙන තත්ත්වයන් මතුවලා තිබෙනවා. කෙටියෙන් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත්. ඇත්තටම හිතන්නේ මැතිවරණ ප්‍රතිඵල කීපයකින්ම පෙන්වන දේ තමයි අපේ රටේ ජනතාවට අවශ්‍යලා තිබුණා මේ පැවතිච්ච දූෂිත පෞල් පාලනය අවසන් කරන්න. ඒ දූෂිත පෞල් පාලනයත් එක්ක නිර්මාණලා තිබිච්ච ඊටාම කැත මජර දේශපාලන සංස්කෘති නිර්මාණය අවසන් කරන්න. ඉතින් මම හිතන්නේ ඒක අවසන් කිරීම සඳහා වෙච්ච අපි වැඩ කරමින් යනවා. රටේ ප්‍රගතියක් තියෙනවා, ආර්ථිකයේ පැත්තෙන් තියෙන ප්‍රගතියක්, දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන පටන් ගන්න තියෙනවා. ඒ නිසාම පරණ දූෂිත හොඳටම කලබලලා තියෙනවා. මෙතන අපේ රටේ පොදු ජනතාවට ආණ්ඩුව පිළිබඳව සෑහීමටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා, ප්‍රසාදයක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. සමහර ක්ෂේත්‍රවල ප්‍රමාදයන් පිළිබඳව මෙසිවිලි තියෙනවා අපි දන්නවා. නමුත් අපි හොඳට කරගෙන යනවා. මම හිතන්නේ විශේෂයෙන්ම ගත්තොත් අපේ රටේ ජනතාව හිතන්න ඕන දිත්ත වගේ දැවැන්ත විනාශයක් ආපු වෙලාවකට අපි ඒකට ඇතිතරම් මුදල් වෙන් කරලා ජනතාවට සහන දෙන්න අපිට පුළුවන්කම තිබුණා. ඊට පස්සේ මේ මැද පෙරදිග ආපු යුද්ධමය තත්ත්වය නිසා අපේ රටේ ජන ජීවිතයට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැති වෙන්න කළමනාකරණය කරගත්තා අපි. ඉතින් අපි ආර්ථිකය ශක්තිමත් කරමින් ඉන්නවා. භාණ්ඩාගාරයට මුදල් එකතු වෙමින් තියෙනවා. ජනතාවට සහන දෙමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තොත් වංචා දූෂණ නතර කරලා හොරු අල්ලමින් ඉන්නවා. රටේ වෙනස්කම් ගොඩක් සිදුවෙමින් තියෙනවා. ඒ නිසා රට ඉස්සරහට යනවා කියන එක සම්බන්ධව මම හිතන්නේ අපිට කිසි සැකයක් නැහැ. ඉතින් සමහර අයගේ සැකයක් තිබ්බාර කලින් තිබිච්ච ජනවරම තියනවද නැද්ද වගේ අදහසක් මම හිතන්නේ පහුගිය මේ දිනෙන් අපි සම්පූර්ණයෙන් ඒක විසඳුවා මේ දිනේදී ජනවරම තියෙන කාටද කියලා. දැන් අර සහෝදරයම කිව්ව කතාවක් තමයි දැන් ඇතැම් තැන්වල අරුබුද තිබෙනවා, අඩුපාඩු තිබෙනවා, පසුබෑම් තිබෙනවා කියන කාරණාව. දැන් ඒක විශේෂයෙන්ම උලුප්පා දක්වන ආකාරයකුත් අපට පේන්න තියෙනවා. කොහොමද දැන් ඒවා කොහොමද මග අරගන්නේ? දැන් ඇතැම් විට ඔබේ පාර්ශ්වයෙන් චෝදනා කරන එකක් තමයි මේ රාජ්‍ය සේවයයි ආණ්ඩුවයි අතර යම් නොහොඳ නෝකඩුවක් හරි නොගැලපෙන තැන් හරි මේ වගේ තැන් තිබෙනවා වගේ එකක් පේන්න තියෙනවා. ඒව කොහොමද මග අරගන්නේ? මම හිතන්නේ මේක අපි තේරුම් ගන්න ඕන ඒ විදිහට නෙවෙයි. ඒ කියන්නේ අපි ඇවිල්ලා රටේ වෙනසක් කරන්න යනවා. එතකොට අපිට හම්බුනේ ආණ්ඩුව. එතකොට අපි ආණ්ඩුව ගත්තා, පාර්ලිමේන්තුව අපේ, ජනාධිපති අපේ, අපතිමර්ලේ අපේ එහෙම තියෙනවා. නමුත් අපි ගත්තොත් අපේ ඉතුරු දේවල් ඔක්කොම රාජ්‍යාංශ පුදුලගංශ සේවා ඔක්කොම කලින් ඉඳන් තිබිච්චා. කලින් තිබිච්ච පුරුදු තියෙනවා, හුරුකම් තියෙනවා. එතකොට ඒක නිසා රාජ්‍ය සේවය ඇතුලේ කිසියම් මම හිතන්නේ එකක් මේ ජනවරම් තේරුම් ගන්න නැතිකම තියෙනවා. දෙක පරණ පුරුද්ද ගැලවෙන්න බැරිකම තියෙනවා තාම. තුන මම හිතන්නේ ඔය කීප දෙනෙක් මේකට හරියට මැදිහත් වෙන්න නැතුව වැඩ කරන් යනවා. නමුත් පොදුවේ ගත්තොත් අපි හිතන්නේ රාජ්‍ය සේවය අපිත් එක්ක වැඩ. මොකද රාජ්‍ය සේවයේ වැඩ කරන කට්ටිය අපිත් එක්ක වැඩ කරේ නැත්නම් අපිට දිත්වාගේ විශාල ව්‍යසනයකින් මෙතරම් ඉක්මනට කොට එන්න බෑ. ඒ නිසා රාජ්‍ය සේවයේ පොදුවේ ගත්තොත් හොඳයි අපිත් එක්ක වැඩ කරමින් ඉන්නවා. නමුත් ඒක ඇතුලේ ඉඳ හිට හරියට වැඩ කරන්නේ නැති වැඩ ප්‍රමාද කරන එක්කෙනෙක් දෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි ඒකත් ඉස්සරහට වෙනස් කරන්න කටයුතු කරමින් යනවා. විශේෂයෙන්ම හොරුන්ට දඩුවම් දෙන එක මේ ජනවරමෙහි ජනතාවගේ ප්‍රබල බලාපොරොත්තුවක්. ඒක යම් තාක් දුරට කෙරමින් පවතින ආකාරයකුත් පේන්න තිබෙනවා. ඒත් එක්කම එන චෝදනාව තමයි සැකකරුවන්, වින්දිතයන්, විත්තිකරුවන් මේ අයවත් පරිස්සම් කරගන්න මේ ආණ්ඩුවට බැහැනේ වගේ එකකුත් එළියෙන් සද්දයක් විදිහට ඇහෙනවා. ඇත්තටම මොකක්ද ඒක එතන තියෙන ප්‍රශ්නේ? අපේ රටේ සාමාන්‍යයෙන් සැකකරුවෝ, වින්දිතයෝ දිනසා ගත්තු හරි මැරිච්ච හරි පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. දැන් අපිට එහෙම සිද්ධි දෙකයි තියෙන්නේ. එතකොට මීට කලින් සැක කරන්න කලින් අයත් උන්තරම් මැරලා තියෙනවා ඉතාමත්ම සැකටුතු විදිහට. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් අපිට ජනවරමක් ලැබුණේ
වංචා දූෂණ නවත්තන්න විතරක් නෙවෙයි වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ පවත්වන්න. අපි පරීක්ෂණ පවත්වන යනකොට ඔය කියන මහත්තුරුම කලින් අපිට විහිළු කරා කෝචොක් කරා කෝ ඉතින් පරීක්ෂණ කරනවද කෝ හොරු වැල්ලුවද කී. අපි හොරු වල්ලන්න යන දේශපාලන අරමුණකින් නෙවෙයි නෛතික පිළිවෙලකට. ඉතින් සනියා නෛතික පිළිවෙලට පරීක්ෂණ පවත්වලා නීතිපති දෙපාර්තමේන්තුව නඩු කොනු කරලා නඩු පවරමින් එනකොට දැන් ඔන්න කලබලලා කෑ ගන්න පටන් ගන්න තියෙනවා දේශපාලන ඵල ගැනීම කරනවා රෙමි කියලා. ඉතින් සැකකරුවන් ආරක්ෂා කිරීම සඳහා තමයි අර සැකකරුවන් සමහරව රිමාන්ඩ් කරන්නේ. ඒකේ නම රක්ෂිත බන්ධනාගත කරන්නේ. તો රක්ෂිත බන්ධනාගත කරාන් පස්සේ කෑ ගහලා ඇපගන්නේ කවුද ඒගොල්ලෝනේ. සමහරට බොරු ඇපකාරයෝ දාලා ඇපගන්නෙත් ඒගොල්ලෝනේ නේ. ඒ නිසා මොනවා හරි බොරු කියලා ඇප ගන්නවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවකට රක්ෂිත බන්ධනාගාරයෙන් දැද්දි තියාගන්නේ ආරක්ෂා කරන තමයි. නමුත් ගෙදර ගියාට පස්සේ වා කියන්න බෑනේ ආණ්ඩුවකට. නමුත් අපි අමතක කරනවද නැහැ ගෝඨාභය රාජපක්ෂේ කාලේ හිරේ ගෙදර හිටපු අයවත් මරලා දාපු කාලයක් තිබ්බා. රක්ෂිත බන්ධනාගාරයකටවත් මරලා දැම්මා. ඒ අතීතය අමතක කරලා තමයි මේ කෑගෝ ගහන්නේ. මේක ඇතුලේ තියෙන වෙන මොකක්වත් නෙවෙයි. දැන් ඊ타මත්ම නීත්‍යානුකූලව හරියට පරීක්ෂණ කරලා මේ නඩකටුත් ඉස්සරහට යමින් තියෙනවා. එතකොට ඒව තුල පෞගේ පාලන හිටපු බොහෝ දෙනා මහින්ද රාජපක්ෂලාගේ හිතවත්තු ඥාතින් බිරිඳලා ඔක්කොම මේකට දැන් කොටුවින් යනවා. ඒ නිසා දැන් ඒකෙන් ගැලවෙන්න ඒගොල්ලෝ විරු උත්සාහයන් දරනවා. එක පැත්තෙන් ගත්තොත් ආණ්ඩුව කෙරේ ජනතාව බිඳවට්ටන්න බොරු කීමෙන් යනවා අවලාද නගනවා. අනිත් පැත්තෙන් රටේ පොඩි කලබලකාරීත්වයක් ඇති කරන උත්සාහ කරන ඔය 10 15 වෙල තැන් තැන් වල නිකන් උද්ඝෝෂණ කළා ගෙවල් ගාව කෑ ගහලා යනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සාක්ෂිකරුවන් නැති කිරීමේ ක්‍රියාවලියකුත් යනවා. මොකද ඔය සාක්ෂිකරුවන් නැති කිරීමේ ක්‍රියාවලියට ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි හිතුවොත් අපිට මතකයි එකවරක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්න කාලේ ওই චන්ඩි මල්ලි කියලා කෙනෙක්ව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාව මරලා දැම්මා. අදත් තිබුණා කවුද කියන්නේ කියලා. චන්ඩි මල්ලි කියන්නේ මහින්ද රාජපක්ෂලාත් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ අපි දන්නවා සමහර අත්අඩංගුවටගත්තු සැකකරුවන්ව පොලිසියෙන් දැද්දි ඒගොල්ලන්ගේ පාලන කාලේ තියෙනකොට අවුද පෙන්වන්න ගිල්ලා ගොඩක් මරා දැම්මා. මේ මරා දාපු හැම එකක්ම මරා දැම්මේ පුද්ගලයන් නෙවෙයි සාක්ෂි. හැබැයි අපේ ආණ්ඩුව එහෙම කරලා නැහැ. සැකකරු කවුරක්වත් එහෙම අවුද පෙන්වන්න අපි එක්කන් යන්නේ නැහැ. මොකද අපිට සැකකරු වැදගත් පරීක්ෂණ කරන්න. සැකකරු මරා දාන්නේ පරීක්ෂණයට ගන්න උන අය. ඊළඟට අපි දන්න ඔය අර කජ්ජනමින් ප්‍රසිද්ධලා හිටපු පුද්ගලෙක් හිටියා මහින්ද රාජපක්ෂගේ අපරාධ ඉල කරපු. ඔහු ඝාතනය කර දැම්මා. ඒ නිසා මහින්ද රාජපක්ෂ අපි විශ්වාස කරනවා මේ දූෂිත අපරාධ කල්ලිය තමන්ගේ අපරාධය එළිවෙන්න උත්සාහ කරනකොට ඒ අපරාධය වළක්වන්න තව අපරාධ කරන්න පුළුවන්. ඒ නිසා ඒකත් කල්පනා කරමින් තමයි මේ වර්තමානයේ සිද්ධ වෙන දේවල් ගැන අපිට හිතන්න වෙලා තියෙන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ එහෙම කරලා ආණ්ඩුවට මේක රකින්න බැරුණු ආණ්ඩුව බලපෑම් කරන උත්සාහ දිනසාගත්තා වගේ ඒකුත් කියන්න හදනවා. හරිද? ඉතින් අපරාධකාරෝ නිර්මාණය කරලා අපරාධකාරෝ පෝෂණය කරලා ඒ මිනිස්සුන්ගෙන් ඒකලෝ අපරාධ කරන්න මං හිතන ඉපදිච්ච අය නෙවෙයිනේ. ඔය යම් අවස්ථාවක මේ හිටපු ආණ්ඩුවලා මේගොල්ලන් තැන් වලට දාලා ඒගොල්ලෝ හොරකම් කරවලා ඒ සල්ලි ඒගොල්ලෝ අරගෙන අන්තිමට වන්දි ගෙවන්නේ ඒකට මෙදියත්ච්ච මිනිස්සු. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන නිසා මං හිතන්නේ අපේ රටේ ජනතාව මේ තත්ත්වයන් පිළිබඳව අර කලබල වෙනත් පොඩි විචාර බුද්ධියකින් හිතන එක හොඳයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජනතාවට සහතිකයක් ඇති. ජනතාවට සහතිකයක් තිබෙනවා මේ ජාතික ජන බලවේග රජය එහෙම නැත්නම් ආණ්ඩුව දේශපාලන පක්ෂයක් විදිහට ජාතික ජන බලවේගය මේ පරීක්ෂණ වලට අනියමෙන් අත දාන්නවත් මේවා කඩාකප්පල් කරන්නවත් හදන්නේ නැහැ කියන එක සම්බන්ධව විශ්වාසයක් තිබෙන බව අපට දැනিলা තියෙනවා. හැබැයි ජනතාවට ඒත් එක්කම වෙන ප්‍රශ්නය තමයි දැන් මේ වගේ ප්‍රබල සාක්ෂිකරු නැති වුනහම අනේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරගන්න බැරි වේවිද කියන එක. දැන් හොරු හිරේ දාන්නක වෙන්න පුළුවන් නැවත වතාවක් මේ අපේ ජනතා මුදල් නැවත ලබා ගන්න එක වෙන්න පුළුවන්. මේව කරගන්න බැරි වේවිද කියලා ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් වෙනවා. අන්නේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔව් සාක්ෂිකරුවෙක් ප්‍රබල සාක්ෂිකරුවෙක් නැති වුනහම ඒක කිසියම් බලපෑමක් තියෙනවා තමයි. හැබැයි නඩුවක් ගෙනන්නේ එක සාක්ෂිකරුවෙන් විතරක් නෙවෙයි. ඊට අදාළ කරන වෙන සාක්ෂි විශාල ප්‍රමාණයක් ඒතුවලා තියෙනවා. මේකේ කෙනා දීපු සාක්ෂිත් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ පරීක්ෂණ පවත්වන්න සහ ඒ අදාළයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේක විශාල බාධාවක් නෙවෙයි කිසියම් බාධාවක් තියෙනවා. නමුත් විශාල බාධාවක් නෙවෙයි කියලා විශ්වාස කරනවා. මොකද දැන් අපිට තව පරීක්ෂණයක් තියෙනවා. ඒ අදාළ පුද්ගලයා මේකේ ඇයි ඒකට වගකියන කවුද කියන එක හොයන්නත් ඕනේ. මේ පරීක්ෂණයත් ඉස්සරහට එනවා. ඉතින් අපි සහතික කරන ඒගොල්ලන්ට ඔය නිලධාරි බයවද්දලා හරි සාක්ෂි විනාශ කරන්න උත්සාහ කළා හරි ලිපි ලේඛන හොරකම් කරලා මොනවා හරි කරලා හරි මේ ක්‍රියාදාමයෙන් නතර කරන්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසා අනිවාර්යයෙන්ම වැරදි කරපු කාටත් දඬුවම් කිරීම ජනවරමේ අඩංගු දෙය ඒක ඉස්සරහට අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියන සහතික දෙන්න පුළුවන්. දැන් විපක්ෂයෙන් ජනතාව කියන්නේ විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට යම් පණිවිඩයක් දීගෙන යනවා.
වැඩි වැඩ කරන්න එපා පොතේ හැටියට විතරක් වැඩ කරන්න වැඩි වැඩ කරන්න ගියොත් වෙන්නේ මේ ටික තමයි වගේ එකක් විපක්ෂයෙන් හදමින් යනවා. ඒකට දෙන්න පුළුවන් සාතිකය මොකක්ද? ඇත්තටම ඔය ප්‍රශ්න එකක්වත් වැඩියෙන් වැඩ කරපුවා නෙවෙයි. අනවශ්‍ය වැඩ කරපුවා. ඒ කියන්නේ පාලකෙන් වෙනුවෙන් කවුරු පාලනය හිටිය පාලකෙන් වෙනුවෙන් ඔවුන්ගේ හොරකම් වලට මැරකම් වලට ජඩකම් වලට උදව් කරොතින් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒක අදාළ නැහැ වැඩ කිරීම සඳහා. අපිට අපි රාජ්‍ය සේවය ගත්තොත් ඒකට රාජ්‍ය සේවයට නීති තියෙනවා, පනත් තියෙනවා, රෙගුලාසි තියෙනවා. රාජ්‍ය සේවය ඇතුලේ තියෙන එක මේ දේවල් තියෙන ඒගොල්ලෝ පිළිපැදියු දේවල්. එතකොට ඒකට අනුව වැඩ කරන්න ඕන. ඒකට අනුව වැඩ නොකරත් ප්‍රශ්නයක්. එතකොට නීති කඩලානේ. ඉතින් අපි කියන්නේ රාජ්‍ය සේවකයන්ට අවංකව වැඩ කරන්න, මහන්සි වෙලා වැඩ කරන්න, රට ගොඩනගන්න වැඩ කරන්න. හැබැයි අනීතික වැඩවලට උදව් කරන්න එපා. අනීතික වැඩ කරන්න එපා. මේ ආණ්ඩුව අනිත් එකට කරන්න නැති නිසා ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කාටවත් අනිත් එකට කරන්න කියලා කියන්නේ නැහැ. අපි කාටවත් නිලධාරීන්ට ටෙලිෆෝන් කෝල් දාලා අර කරන්න මේ කරන්න කියලා කියන්නේ නැහැ. අපි කාටවත් පොලිසිය කෙනෙකුට අර හැබෙරන් මෙයා බෙරන් කියලා කියන්නේ නැහැ. ඒ නිසා නිලධාරීන්ට පොලිසියට හැම කෙනාටම නිදහස වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි කියන්නේ වැඩ කරන්න ඕන. අර විපක්ෂෙන් කරන බීවැද්දීමට අපි ගණන් ගන්න ඕනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විදිහට තවම එහෙම රාජ්‍ය සේවයේ හරි පොලිසිය හරි එහෙම කාටවත් එකම දුරකථන මතකක්වත් දීලා නැහැ. නෑ මම කාටවත් දුරකථන දීලා නැහැ. මම රාජ්‍ය සේවක කාටවත් මම කතා කරන්නේ නැහැ. මොකද ඒක මගේ කාර්ය නෙවෙයි. මම කතා කරන මම කරපාරක් තිබුණත් අපේ පක්ෂයට. එතකොට මම අගමැතිතුමියන් කතා කරනවා, ජනාධිපතිතුමා සොදරතෙන් කතා කරනවා, අපේ ඇමතිවරුත් එක්ක කතා කරගන්නවා. නමුත් රාජ්‍ය සේවකයන්ට පොලිසිපතිට හරි හමුදාපතිට හරි නැත්නම් ඉස්රායෙල් ලේකම්වරට හරි මම කාටවත් කතා කරලා නැහැ. අහලා බලන්න ඕන නම් ඕන කෙනෙක්ගෙන්. එහෙම දේශපාලන සංස්කෘතියක් අපිට නැහැ. ඇත්තටම මම අහන්න හිතාගෙන ආපු ප්‍රශ්නේ තමයි කවද්ද ඉස්පිරිතාලේ දලා ආවේ කියලා. ලොකු සමාජ මාධ්‍යවල ලොකු හාහුවක් යනවා. පැලවත් ඇතුලේ ලොකු අලියක් ගිහිල්ලා තියෙනවා. අතින් පහින් තමයි ගහගෙන තියෙන්නේ කියලා. මේ ඒක අතකින් කෙනෙකුට කියන්න පුළුවන් මොනවද මේ කතා කරන්නේත් කියලා. මාසින් මාසෙට හරි සති දෙකෙන් දෙකට හරි මේ වගේ අලුත් මාතෘකා ඇවිල්ලා යම් මඩක් ජාතික ජනබලවේගයට මේ රජයට යම් ප්‍රමාණයකට වදින්න වැඩ කටයුතු කරන පිරිසක් ඉන්නවා. ජනතාව අහනවා ඇයි ඒ තරකම තමයි අහන්නේ ඇයි කොන්දපණ නැද්ද මේ මාධ්‍ය වලට විරුද්ධව මේ සමාජ මාධ්‍ය මෙහෙවන අයට විරුද්ධව පියවර ගන්න කියලා. මොකක්ද එතන වෙලා තියෙන්නේ? ඔව් මෙහෙම ගත්තොත් මම හිතන්නේ එකක් තමයි දැන් මේ පහුගිය සතිය විතර කාලේ මට පේන අමුතු කලබලයක් තියෙනවා කියලා. ඒකට හේතු එකක් තමයි අපි මේ දිනයක් තිබ්බා ලෝක වාර්තාවක් තියලා. මම දැන් ඔබ කවුරුත් දන්නවා ලංකාවේ ලෝකයේම දේශපාලන ව්‍යාපාරයක් මේ දිනේ දවසේ එකම දවසක දිස්ත්‍රික්ක 21ක රැස්වීම තිබ්බා කියන එක ලොකු වැඩක්. ඒ හැම රැස්වීමක්ම ඉතාම සාර්ථක ඒවා. විශාල ජනතාව සහභාගී වෙච්ච ඒවා. අපේ එක දිස්ත්‍රික්කයකට එකතු වෙච්ච ජනතාව එකතු කරන්න බැරුණ ඒගොල්ලෝ මුළු රටේම එකතු කරලා. යාපනයේ ජනයා මේ පෙළපාරේට ආව අපිත් එක්ක ජාතික ජනබලවේගයේ හැටියට වවුනියාවේ මේක කරුණා මඩකලපුව තිරුකුණාමලේ අම්පාරේ හැමතැනකම ජනතාව එකතුලා ඉන්නවා එක කොඩියක් යටතේ එක බැනරයක් යටතේ එක ව්‍යාපාරයක් එක්ක. ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට ඒකෙන් පෙන්වුවා අපි ජනවරම තියෙන්නේ කොතනද කියලා. ජනබලය තියෙන්නේ කොතනද කියලා. දැන් සාර ජනවරම් ගැන කයවරු ගහපු කට්ටියට දැන් කතාවක් නැහැ. මොකද්ද පාට බැල ආණ්ඩු පෙරලන කතා කරපු කට්ටිය දැන් බලාගන්න පුළුවන් ආණ්ඩු බලන්නේ කොහොමද කියලා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ පැත්තෙන් නඩු ටික අහගෙන එනකොට ඒගොල්ලෝ හිර වෙමින් යන නිසා ඒගොල්ලෝ ඒකට කලබලක් තියෙනවා. ඒ නිසා බොරු පෝස්ට් නිර්මාණය කරන එකක් තියෙනවා. දැන් මම ගැන ගත්තම පහුගිය දවස්වල දිගටම ඔය පැලවත්ත ගැන කතාවක් යනවනේ. හරිද? එතකොට පැලවත්තෙන් තමයි තීන්දුව ගන්න පැලවත්තෙන් කියලා එහෙම කතාවක් හදමින් යනවා. හරියට ගත්තොත් ඒම හදන කතාව ඒගොල්ලන්ටම අවාසි. ඒ කියන්නේ පැලවත්ත ඉතාමත්ම මොකද්ද දැවැන්ත බලයක් සහිත තැනක් කියලා පෙන්වන්න කේ ඒගොල්ලන්ට අවාසි වෙනකම තියෙන්නේ. හැබැයි ඔය විපක්ෂයේ ඉන්න අයට මෙලෝ දැනුමක් නැහැ. කිසිම උපාය මාර්ගයක් තේරෙන්නේ නැහැ. සැලැස්මකට වැඩ කරන් තේරෙන්නේ නැහැ. බංකොලොත් වෙලා ඉන්නේ. දේශපාලනසින් අවතැන් වෙලා ඉන්නේ. ඒ නිසා අතට අහුවෙච්ච එකෙන් ගහන්න පටන් ගන්න තියෙනවා. ඒ අතර ඔය සමාජ මාධ්‍යවල ඉන්නවා පොඩි මොකක්ද අපි කියන්නේ පොඩි මානසික ලෙඩ වගේ කිව දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ හිතන එක රැයට බුදියා ගත්තා මොකක් හරි එකක් හිතෙනවා ඒක උදේට පෝස්ට් එකක් හදලා දානවා. එතකොට ඒක දැම්මට පස්සේ ඒක ගැන හොයන්න නැතුව තව පිටසක් ඉන්නවා ඒක උස්සගෙන හතර වටේ යනවා. මෙලෝ ਵਿਚාරයක් නැතුව. දැන් ඔය එකත් එහෙමනේ. මම දැක්කා කවුරු හරි එක්කෙනෙක් දාලා තිබුණා පැලවත්තේ අතින් පයින් ගහගෙන කියලා. ගුටි කෙලියක් නේද මොකක්ද කියලා. නමක් ගමක් නැතුව. ඒක උපුටලා තව කට්ටියක් හදලා තියෙනවා පැලවත්තේදී මට ප්‍රහාරයක් කෙල්ල වුණාය මම දැන් ස්පිරිතාලේ ඉන්නේ කියලා. මම දැන් ඔය ඉස්සරහින් ඉන්නේ. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් ඕන නිවුස් කරනවා නම් මොකක් කරගෙන ඕන කෙනෙක්ගේ සදාචාරයක් කරන සිද්ධියක් ආරංචි වුණාම
චෙක් කරනවානේ. ඒක තහවුරු කරගන්නවා. තහවුරු කරනපනේ. අර මට ගොල්ලක් දාලානේ පැනේ. ඒ තහවුරු කිරීම මොකක්වත් නැහැ. මේක හදා යනවා. මේකේ නරකම දේ තමයි නරකමනේ හාස්‍යජනකම දේ තමයි ඔය මහින්ද රාජපක්ෂලා ගාපු හොට්ටු හිටපු ඔය කණ්ඩායක් මම දැක්ක පුවත්පත් සාකච්ඡාවක් තියලා මිලින්ද රාජපක්ෂලා පුවත්පත් සාකච්ඡාවක් තියලා මේක හින්නට කතා කරනවා. හරිද? දැන් මොකුත් දන්නේ නැහැ. මේක නිකන් හරියටම අර අහස කඩා වැටෙනවා කියලා හාව දිහුවේ. ඒ කතාව වගේ වැඩක් මේක. හරි බෙලි ගෙඩිය වැටුණා, හාව බය වුණා, ඌ දිහුවා. මේක නම් බයටත් නෙමෙයි කුපාඩි ගමට. හරිද? තේෂ්මාන කුපාඩි ගමට. එතකොට දැන් හතර වටියේ දුවනවා. ඉතින් ඒගොල්ලෝ කැමති මේක එකක් වෙනවට. නිසා දැන් මේක වනවා. ඇත්ත ගත්තොත් බංකොලොත් වෙන්නේ කවුද කියනකෝ? අපි නෙවෙයි. දැන් මේක රටම දැනගත්තා මේ පචයක් තමයි මේ අරගෙන යන්නේ කියලා. ඒගොල්ලෝ බංකොලොත් වෙනවනේ. ඒගොල්ලෝ කියන එකක් විශ්වාස කරන්නේ නැතුව යනවනේ. ඒගොල්ලෝ කොහොමද ආණ්ඩුවක් හදන්න කල්පනා කරන්නේ? කියන්නේ මේ තරම්වත් නිකන් විචාර බුද්ධියක් නැති සිද්ධියක් පිළිබඳව සිද්ධිය තහවුරු කරගන්න මොකක් හරි අදාළ තොරතුරු එකතු කරගන්න නැතුව බොරුවක් කර තියාගෙන මෙහෙම යන්න තරම් පුළුවන් නම් හරිද? මං කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩු කරන්න වෙන්නේ නැහැ. හරිද? මිනිස්සු ප්‍රතික්ෂේප කරනවානේ මේක. ඉතින් මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මට මගේ මොකද කීප දෙනෙක් කියවුවොත් මට නම් ඇත්ත ගත්තොත් ඉනා ගියා මේකට. පොඩි තිබුණ පොඩි හාස්‍යජනක වැඩක් මේක. ඉතින් ඒකෙන් පේන දේ තමයි දැන් මේ වගේ පෝස්ට් හදන අරන් යන කට්ටිය දේශපාලන වශයෙන් මොනතරම් බංකොලොත්ද මොනතරම් මන්ද බුද්ධිකද කියන එක තමයි මේකෙන් පේන තියෙන වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් අපි ජනතාවට කියන්නේ නිසා ඔය එවැනි බංකොලොත් මන්ද බුද්ධික මිනිස්සු බලය ඉල්ලනවා නම් ඒ ගැන ඒගොල්ලන්ට බලය හම්බෙන්නේ නැහැ කොහොමද? නිතර කල්පනා කරලා බලන්න කියලා ඒගොල්ලෝ කියන දේවල් පිළිබඳව. අද අපි මේ සාකච්ඡාව කරන්නේ 2026 මැයි මාසේ 9 වෙනිදා සෙනසුරාදා. ඒ කියන්නේ අතත් මේ මගේ ඉදිරි පිටේ ඉන්නවා ටික. ඒ කියන්නේ නැත්නම් කිය AI වලින් හදලා කියලා. ඒ වගේ එකක් වෙයිනේ. මේ දැන් අපි දැක්ක පසුගිය දවස්වල කෙඩි ලාල්කාන්ත මහත්මයාගේ නිවසට සහ තව හර්ෂණ සූර්යපිරු මහතාගේ නිවසට මේ ආදී නිවස අසලටත් ගිහිලා ඇතැම් දෙනා යම් විරෝධතා කරන්න පෙළඹිලා තිබුණා. ඒ කියන්නේ අර పూర్වයේ තිබුණු විරෝධතා ක්‍රමවේද එහෙම නැත්නම් ඒ ස්ටයිල් එක කොපි කරලා හරි කොහොම හරි එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. යම් ආණ්ඩුවට රතු එළියකුත් නිකුත් කරනවා කියලා කිව්වා. පැය 72කින් ආණ්ඩුව ගන්නවා කියලාත් කිව්වා සමහරු විපක්ෂයේ සමහරු. ඒ අයට මොකක්ද දෙන උත්තරේ දැන්? එහෙම පසුබිමක් දැන් ජාතික ජන බලවේගයේ කියවාගෙන තිබෙනවද භූමිය ගැන යම් ලොකු අවබෝධයක් තිබෙන පක්ෂයක් විදිහට? එහෙම රික්තකයක් තියෙනවද ආණ්ඩුව හෙට පෙරලෙන තත්වයක් තියෙනවද? ආණ්ඩුව පෙරලා නැත්නම් ඔය 10 15 ගැල්ලා තැන් තැන් වල උද්ඝෝෂණ කරන අගු පිල් වලට කෑ ගන්න ඉන්නවනේ. ඒගොල්ලන්ට කියන්නේ අපි ඒක දිගටම කරගෙන යන්න කියලා. මොකද ඒක දිගට කරගෙන තමයි අපිට හොඳම හොඳ. ඒගොල්ලන්ගේ බංකොලොත්කම, ඒගොල්ලන්ගේ තියෙන දේශපාලන දුප්පත්කම, ඒගොල්ලන්ගේ තියෙන නොමේරුකම, ලදරුකම මේ ඔක්කොම තේරෙන්නේ ඒකෙන්. මිනිස්සුන්ට ඕක විහිළුවක් වෙනවා, ඕක ජෝක් වෙනවා. හරිද? ඒ නිසා අපි කැමති ඒගොල්ලෝ එක දිගට කරගෙන යන එකට. මොකද ඔය 10 15ක් ඇවිල්ලා ටිකක් කළා කෑ ගහලා ගියාම මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අනික අපේ ආණ්ඩුව නිසා එහෙම ප්‍රශ්නකුත් මේ නෑ කෑ ගහලා යන්න පුළුවන්. මොකද අපි කවුරුවක්වත් පොලිසියෙන් දාලා කඳුළු ගෑස් ගාලා වෙඩි තියලා එහෙම කරන්නේ නෑනේ. ඉස්තර එහෙම කරානේ. එහෙම කරන්නේත් නෑනේ. දාස තියෙනවා. කෑ ගහන්න පුළුවන්. නමුත් ඔය ගෙවල් ගාවට આવත් මම දැන් නිවර්සිටියට අයිතියක් තියෙනවා. පුද්ගලිකව තමන්ට හිරිහැර කරනවා නම් ඒ ගණන් නීති ක්‍රියාමාර්ග ගන්න. ඒක ඒගොල්ලන්ගේ වැඩක් නේ. ඉතින් මේකෙන් පේන දේ තමයි ආණ්ඩුවට නෙමෙයි බෑ. උද්ඝෝෂණ කියන්නේ ඕවට නෙවෙයි. අපි සෑහෙන උද්ඝෝෂණ කරපු දේශපාලන ව්‍යාපාරයක්. සටන් පාට හදලා ඉලක්කයක් තියාගෙන සැලැස්මක් හදලා ඒකට බලවේග එකතු කරලා බලවේග පෙළගස්සලා ප්‍රතිපත්ති හදලා කියන්නේ සමාජයට දැනෙන්න එපයි මෙතන බලයක් හැදෙනවා මෙන්න මේකට විරුද්ධව අලුත් යමක් කරන්න යනවා කියලා. මේ මොකක්වත් නැහැනේ. මම හිතන්නේ මට ආයි කියන්න තියන්නේ ඔබට මතක නම් එක වෙලාවක පාර්ලිමේන්තුවේ ජනාධිපති අමර සහෝදරයා කිව්වා ඕගොල්ලන්ට අපි පරද්දන්න ඕන නම් ඕගොල්ලෝ අපට වඩා ශිෂ්ට සම්පන්න ව්‍යාපාරයක් හදන්න කියලා. මොකද අපේ සමාජයේ 2022 පස්සේ එක යුගයක් නිමා කරලා තව එකකට ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඉන්නේ අර ජෙනිසෙඩ් කණ්ඩායම ඉන්න කාලෙක. ඒගොල්ලන්ට මේව තේරෙනවා. ඒගොල්ලෝ වංචා දෝෂ වලට කැමති නැහැ. ඒගොල්ලෝ මේ පැරණි දේශපාලන මොකක්ද අර සංස්කෘතියට කැමති නැහැ. ඉතින් එහෙම තියෙන වෙලාවක ඒ පරාජය අත්දැකීමවත් ගන්න නැතුව ඔය කෑ ගන්න ඔක්කොම කවුද කියලා කියනකො ඔය කෑ ගන්න ඔක්කොම අපේ රටේ ජනතාව ලක්ෂ ගණන් පාට බහැලා එළවපු කට්ටියනේ. ගෝඨාභය රාජපක්ෂට ඉන්න තැනක් නැතුව තැන් තැන් වල රස්තියාදු ගාලා තමයි යන්තම් මාලදීවන්ට පැනගත්තේ. ඒත් ගියේ ශ්‍රී මේ ලංකාවේ ගුවන් සේවයේ යානකින් නෙවෙයි. හමුදා යානකින් ගියේ. මොකද ගුවන් සේවයේ කිසි කෙනෙක් එයාට ඇතුල් වෙන දුන්නා යානකටවත්. මහින්ද රාජපක්ෂ දවස් කීපයක් හිටියේ හැංගිලා දරු පවුලත් එක්ක ගිහිල්ලා තිරුකුණාමලේ නෙවි බේස් එකේ. එහෙම හිටපු කට්ටිය මේ දැන් එයාලා නිකන් ආණ්ඩු කරලාන කතා කරන්නේ.
ඉතින් අපි කියන්නේ එහෙම කරන්න බෑ ආණ්ඩු බලන්න බෑ එකට. ඒකට මම හිතන්නේ තියෙන ලොකු දෙයක්. අනික 10 15කට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඉතින් ඒක නිසා ජනවරම තියෙන අපිත් එක්ක ජනතාවනේ අපිත් එක්ක නිසා අපි ඒගොල්ලන්ගේ පොඩි විහිළු වලට බය නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒ જાතිය විහිළු කර ඉන්න එක තැන් වල අපි හිතනවා ආණ්ඩුවට සෑහෙන වාසිය. මොකද ඒගොල්ලන්ගේ බැරිකමයි ඒගොල්ලන්ගේ දේශපාලනේ තියෙන බොළඳකමයි දෙකම ජනතාව දකිනවනේ. මේ අලුත් ජනතාවක් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැතුව පැරණි විදියටම කෑ ගාලා බොරු කියලා දේශපාලන වාසි ගන්න හදනවා නම් ඉතින් විපක්ෂයටවත් ඉතුරු වෙන්නේ නැතුව මම හිතන්නේ දේශපාලන භූමියෙන් වඳ වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ තව අවුරුදු කීපයක් ගියාම නිකන් ඩයිනෝසර්ලා වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඔය විපක්ෂය ගෑ ගන්න මිනිස්සු. ඒත් එකම එන චෝදනාවක් තමයි සමහර ප්‍රාදේශීය සභා වෙන්න පුළුවන්, නගර සභා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ මේ අලුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු මෙයාට වැඩ කරන්න තේරෙන්නේ. අනේ අපේ ලයිට් කණුවේ ලයිට් එකවත් දාන්නේ නැහැ, පාර දෙපැත්තවත් සුද්ධ කරලා දෙන්නේ නැහැ කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක සමාජ මාධ්‍ය බැලුවට පස්සේ ඒක යම් සැලකිය යුතු ගණන් ගැනීමකට ලක් කළ යුතු අවධානය යොමු කළ යුතු තත්ත්වයක් කියන එක මගේ පෞද්ගලික නිරීක්ෂණය. කොහොමද මේ පැත්තේ නිරීක්ෂණය වෙන්නේ? මෙහෙමයි. ඕක හැමතැනදීම ඇත්ත නෙවෙයි. සමහර සභා තියෙන ඉතාමත් හොඳින් කසලිවත් කිරීම, මාර්ග පද්ධති නඩත්තු කිරීම, අලුතෙන් පාරවල් කාපට් කිරීම, මේ දේවල් මිනිස්සුන්ගේ පුත් දේවල් ටික කරගෙන යනවා. මහජන දින පවත්වනවා, ජනතාව එනවා, ප්‍රශ්න කියනවා, හොඳට දුවනවා. සමහර තැන්වල කිසියම් ගැටලු තියෙනවා. ඒ ගැටලු තියෙන්නේ අපේ බැරිකමේ නෙවෙයි වෙන ප්‍රශ්නවල. මොකද මතක තියාගන්න අපි දැන් අවුරුද්දක් විතරනේ කරගෙන අපි ගත්තේ බංකොලොත් වෙලා නැති සභා ටිකක්. සමහර සභාවල කුණු අදින්න ට්‍රැක්ටර් නැහැ. එක ට්‍රැක්ටර් ඇතින එක නිතරම කැඩෙනවා. එතකොට බල්බ් එක දාන්න ගියාම බල්බ් දාන්න බෑ නිකන් සල්ලි වුණානේ. ආදායම් මාර්ග අඩුයි. එතකොට එහෙම තත්ත්වයක් තුළ තමයි මේ වැඩේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිට. දැන් අපි ආණ්ඩුව මැදිහත් වෙලාම දැන් තීන්දුවක් කරන් තියෙනවා මේ සභාවලට කිසියම් අත්‍යවශ්‍ය වාහන ප්‍රමාණයක් කරන් දෙන්න ඕන කියලා. මොකද දැන් ආයතනයට හැකියාවක් නැහැ. ඒක මිලදී ගන්න එහෙම වාහනයක් මිලදී ගන්න හැකියාවක් නැහැ. එතකොට ඒක නිසා මේ තියෙන්නේ අතර ගත්තොත් මේ ආයතන පාඩු ලැබලා ණය වෙලා විනාශලා දිවිච්චේව දැන් ණය බේරමින් යනවා. මුදලක් එකතු කරමින් යනවා. මේ සේවා ටික කරමින් යනවා. දැන් සමහර තැන් ගත්තොත් මම හිතන්නේ ලොකුම දේ තමයි ඒ කියන්නේ කාඩ් එක මදි. ඒක පුරව ගන්න ඕන. පුරව ගන්න ගියාම ඒකට පඩි ගෙවන්න වෙනවා. පඩි ගෙවන්න සභාවට තියෙන ආදායම මදි වුණාම කෙනෙක් අලුතෙන් ගන්න බෑ. එතකොට සභාවට අපිට ආණ්ඩු මුදල් දෙන්න පුළුවන් කමකුත් නැහැ. මොකද අපි IMF එකත් එක්ක ගිවිසුමක ඉන්නවා. ඒක විසින් අපිට හැදිච්ච සීමා ටිකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනවා. මත ඒ ඔක්කොම තියෙද්දිත් ආණ්ඩු උත්සාහ කරමින් ඉන්නවා. කිසියම් උදව් ප්‍රමාණයක් කරන්න අපිට පුළුවන් ආකාරයෙන් කරලා මේ ගන්න. ඉතින් අඩුපාඩුවක් නැති. ඒ අඩුපාඩුකම් තියෙන්නේ බැරි කම නිසා නෙවෙයි. මොකද කලින් හිටපු කට්ටිය පුළුවන් කට්ටිය කරපු දේවල් වල හානිය මේ තියෙන්නේ. නමුත් අපි හිතනවා අපිට ඊට ඉක්මනින්ම මේ තියෙන අඩුපාඩුකම් සපුරාගෙන මහජනතාවගේ සේවාවට ඒක ඊට හොඳින් ඉටු කර දීම සඳහා මෙදිහත් වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම දැන් ඔය මානව සම්පත ගැන බැලුවට පස්සේ අර දැන් ඒක නිතර පුහුණු වීම කරන්න පුළුවන් මානව සම්පත බල ගන්නවන්න පුළුවන් එකක්නේ. ජාතික ජන බලවේගයේ පක්ෂයක් විදියට හරි එහෙම නැත්නම් ආණ්ඩුවක් විදියට හරි තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු නගර සභා මන්ත්‍රීවරු මේ අයව යම් දිනයක කැඳවලා හෝ මේ ආදි වශයෙන් ඔවුන්ට යම් පුහුණුවක් ලබා දෙන්න යම් වැඩක් තියෙනවද කියන අපි දන්නේ නැහැ එළිය කියන එළියට ඒව ආරංචි වෙන්නේ නැහැ අතුලේ මේක යනවද දන්නේ නැහැ. ඒ කියන්නේ ජනතාව මං හිතනවා ඒක දැනුවත් වෙන්න ඕනි කියලා. මම හිතන්නේ මන්ත්‍රීවරු දන්නවා. එකක් තමයි ඔය මන්ත්‍රීපත් වුණාම පළාත් සභා රාජ්‍ය මට්ටමනොත් මේ අත්‍යවශ්‍ය පුහුණු ලබා දෙනවනේ. සභාවක හැසිරෙන්නේ කොහොමද නීති රීති මොනවද කියලා පළාත් පාලන පනත වගේ ඒවා. ඊට අමතරව ගත්තා අපි පක්ෂයකට සත් මම හිතන්නේ වැඩමුළු කීපයක් අපි තිබ්බා. ඒ පිළිබඳ අවබෝධය තියෙන විවිධ විද්වතුන් එකතු කරගෙන අපි විශ්‍රාම ගියපු නිලධාරීන් ඉන්නවා මේ පිළිබඳ හොඳටම අත්දැකීම් තියෙන ඔය පනත් පිළිබඳව අය හදන ආකාරය පිළිබඳව නීති රීති පිළිබඳව ඉතින් වැඩමුළු ගොඩක් තිබ්බා. අපි දේශපාලන වැඩමුළු තිබ්බා. දැනුත් තියමින් යන දිකට මේක අපි නතර කරන්නේ නැහැ. මොකද අපි අනිවාර්යයෙන්ම මේ മന്ത്രിවරු කණ්ඩායම ඒ වගේම මේකට සම්බන්ධ සියලු දෙනාවම මේ අලුත් වෙනස සඳහා දේශපාලනිකවත් පුහුණු කරන්න ඕන. දැනුම ලබා දෙන්න ඕන. අනික මේ ආයතන වඩා හොඳින් කරගෙන යාම සඳහා අවශ්‍ය කරන නීති රීති දීමත් කරන්න ඕන. ඉතින් ඒ සඳහා වෙච්ච වැඩමුළු දිගටම කරනවා. නැත්තම් අලුතෙන් ආපු අපේ අයට මේවා මෙහෙම කරන්න යන්න අමාරුනේ. ඒ පිළිබඳව ඉතින් අපි ඒ කටයුතු කරමින් යන්නේ. නෑ මොකද මේ කියන්නේ අර
බොහෝ චෝදනාවක් තමයි කියන්නේ ඉන්නේ ශාස්ත්‍රාලීය බුද්ධිමත් වූ උපාධිධාරීන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ගත්තට පස්සේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් තියෙන්නේ. කියන්නේ ප්‍රසිද්ධ චෝදනාව තමයි. ඒක ඇත්ත නොවෙන්න පුළුවන්. හොඳට ඉගෙන ගත්ත හොඳට සමාජයේ වැඩ කරන අය ඉන්නවා. ඒක වෙන කතාවක්. නමුත් අර කියන කතාවක් තමයි පොතේ ගුරාලට මේක වැඩේ කරගෙන යන්න බෑ වගේ එකක් හදනවනේ. දැන් අපි දන්න කලින් පාලනයන් සමහරලාට ඒගොල්ලන්ගේ පුද්ගලික කර්මණු වෙන නීති රීති නොසලකා වැඩ කරා. එහෙම කරලා තියෙනවනේ. ඒවට දැන් වන්දි ගෙවමින් ඉන්නවා. ඒවට නඩුත් තියෙනවා. ඉතින් අපිට බෑ අපිට කිසිම අයිතියක් නැහැ. පවතින නීති රීති උල්ලංඝනය කරලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරලා හිතවතුන්ට කොන්ත්‍රාත් දීලා එහෙම කරන්න අපට අයිතියක් නැහැ. එතකොට අපි පවතින නීති වලට වැඩ කරන්න ගියාම එතකොට නීති වල බාධා තියෙනවා අපි ඒක වෙනම හදා ගන්න ඕන. එතකොට කරන්න ගියාම අර නිකන් බැලු බැලමට පේන්නේ නිකන් අර කලින් වගේ වැඩ කරන්නේ නැහැ වගේ නේ. එහෙම නෙවෙයි. වැඩ පිළිවෙලට කරනවා. අවුල් මොකක්වත් නැහැ. හැමෝම සාමික වැඩ කරන් යනවා. මේක ඇතුලේ අර තනි පුද්ගල මොකද වන් මෑන් ෂෝ නැහැ. ඔය අපි කතා කරන්නේ ඉස්සර වන් මෑන් ෂෝ තිබ්බනේ. සභාපති බලය අතර ගත්තා. මිනිහට පැන්නා මෙහෙට පැන්නා. අරවා කරා මේව කරා. ව්‍යාපාරෙන් සල්ලි එකතු කරලා දේවල් කරා. කොන්ත්‍රාත් දුන්නා, අරට දුන්නා, මෙහෙට දුන්නා, බගා ගත්තා. එහෙම ක්‍රියාවලියක් නැහැ නේ මේක ඇතුලේ. ඒ නිසා නිකන් අර සංදර්ශන පේන්නේ නැහැ වගේ තියෙන්න පුළුවන්. අනික අතට අපි ප්‍රතිපත්තියකම ඉන්නවා අපි වැඩ කරන් යද්දී අනවශ්‍ය ලෙස උත්සව තියන්න ඕනේ නැහැ කියලා. ඒවට සල්ලි නාස්ති කරන්න ඕනේ නැහැ කියලා. එතකොට සමහර අපි කරන දේවල් මිනිස්සුන්ට පේන්නේ නැතුව යනවා. ඒකට කමක් නැහැ. මොකද අපි මේක ඇතුළේ වෙන දේශපාලන සංස්කෘතියක් හදමින් යනවා. නීතියට අනුව වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒක එළියට පේන එක අඩු වෙන්න පුළුවන්. නමුත් ඇත්තට වෙන වැඩේට වඩා ලොකු දෙයක් නිසා මම හිතන්නේ ජනතාව මේක තේරුම් ගන්න ඉවිලට පේන්නේ නැතුණාට අපි අපේ වැඩ ටික ආණ්ඩුවක් ලෙස පළාත් පාලන සහ පාර්ලිමේන්තු දෙකේම හොඳින් කරගෙන යනවා කියලා. අවසාන වශයෙන් මේ යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ප්‍රසිද්ධ ජනතාවගේ බදු මුදල් කොල්ල කාපු මේ යම් කණ්ඩායමකට එරෙහිව ලැබුණු එක්තරා බැලුවට පස්සේ මේ ජනවරම අර්ථකථනය කරගත්තොත් මේක ඒ කණ්ඩායමට එරෙහිව ලැබුණු ජනවරමක්. ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන් දෙයක්. මම මේ යෝජනා කරන්නේ පරීක්ෂණවල තත්ත්වය කියනවත් පරීක්ෂණවලට ඇඟිලි ගන්නවා කියනවත් නෙවෙයි. ඒ කියන්නේ ජනතාවට යම් දේශපාලනික පැත්තෙන් බැලුවට පස්සේ යම් විශ්වාසයක් දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ විශ්වාසය යම් හෙල්ලීමකට ඇති වෙලා තිබෙනවා වගේ එකක් සමාජයේ පේන්න තියෙන නිසා මම මේක අහන්නේ. එහෙම විශ්වාසයක් තහවුරු කරගන්න පුළුවන්ද මේ අවුරුදු දැන් තව 3මාරක් තිබෙනවා. මේ 3මාර වෙරනකොට ජනතාව බලාපොරොත්තු වුණු දේ ජනතාවට ඉෂ්ට කරන්න පුළුවන්. ඕක මම මෙහෙම කියන්න. ඔය අතීතයේ අපට ඔය අත්දැකීම තියෙන්නේ අතීතයේ වැරදි කරාම ආණ්ඩුවල ජනාධිපතියෙක් සිටම වරකම් වංචා දූෂණ පිරලා තිබුණාම නඩු ආම ආණ්ඩුව නඩු කියන්නේ නැහනේ. නිසා ආණ්ඩු මැදිහත් වෙලා නඩු යට ගැහුවා, පරීක්ෂණ වෙනස් කරා, නිලධාරීන් මාරු කරලා අපරාධයට ගැහුවා. එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ නිසා තමයි අපිට තාමත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය හොයාගන්න බැරුව තියෙන්නේ. ඒ නිසා තමයි අපිට තාමත් එක්නෙලෙකට අතුරුදහන් වීම හොයාගන්න බැරුව දැන් අපි නඩු එක වේගෙන් අහගෙන යනවා. ඒ නිසා තමයි අපිට තාමත් ගත්තොත් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. පාස්කු එක තාජුදීන් ඝාතනය කොම සාක්ෂි හංගල විනාශ කරපුවා. දැන් අපේ ආණ්ඩුව ඉන්නවා අපරාධ කරුණු රකින්න නැගින ස්ථාවරය. ඒකටත් තදින් ඉන්න ස්ථාවරයක් අපි. එතකොට හැබැයි ඒක එහෙම නෙවෙයි කියලා අපිට නීතියට ඇඟිලි ගහලා නීතියට බලපෑම් කරලා අනීතිකව දේවල් කරන්න පුළුවන් කමකුත් නැහැ. අපිට දේශපාලන අරමුණු වෙනින් නම් කරලා අරයා ගමු මෙයා ගමු කියලා කියන්න බෑ. මොකද මේක සිද්ධ වෙන්නේ පරීක්ෂණ සිද්ධ වෙනවා. පරීක්ෂණ ඉක්මන් වෙන එකට ඉක්මනින් නඩු වැටෙනවා. පරීක්ෂණයට බාධා තිබුණොත් ඒකට ටිකක් ප්‍රමාද වෙනවා. එකම දේ තමයි ආණ්ඩුව අපි සහතිකයක් දෙනවා. කිසිම අපරාධකරුවෙක් රකින්න අපේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. කිසිම අපරාධයක් යට ගහන්න මැදිහත් වෙන්නේ නැහැ. කිසිම නඩුවක් ප්‍රමාද කරවන්න අපි මැදිහත් වෙන්නේ නැහැ. නඩු අහන කියන්නේ නීතිය කටයුතු කරන ක්ෂේත්‍රවලට අවශ්‍ය පහසුකම් සියල්ල දීලා තියෙනවා. අපි අලුතෙන් අධිකරණ ස්ථාන පිහිටවලා තියෙනවා. ත්‍රිපුද්ගල අධිකරණ කීපයක් පිහිටෙව්වා සමහර නඩු ඉක්මනින් අහලා ඉවර කරන්න නිසා. ඉතින් ඒ උදව් ඔක්කොම කරලා තියෙන නිසා නීතියට අනුව සිද්ධ වෙවි. ඒ නිසා අපි ජනතාවට කියන පුළුවන් ඉස්තරසම අපේ රටේ අපරාධ කරපු කිසිවෙකුට ගැලවෙන්න බෑ. හැම කෙනාටම අපි නීතිය ඉටු කරනවා. අගතිරපත් වෙච්ච අයට යුක්තිය පසලන වැඩේ හරියට සිද්ධ වෙනවා කියලා සහතික දෙන්න පුළුවන්. හරි එහෙමනම් අදට මේ සාකච්ඡාව අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ. අපි කතා කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග. ආයිබන්. ආයිබන් බොස්තරි.